SL ඩ්‍රාමා හබ් අපිත් එක්කන් එකතු වෙනවාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. කොරියානු කතා මාලාවක් වන Root of Friends කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එකේ සම්පූර්ණ කතාව මම අද ඔයාලට කියනවා. ගොඩාක් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. 4 වෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ මංගල ප්‍රදර්ශනයේ මනාලියක් විදියට සැරසිලා ඉන්න සේන දකින ඔටුනේමි කුමාරයා ඉක්මනින්ම එන්නේ සේනා ළඟට. ඇවිත් සේනාගෙන් අහන්නේ ඔටුනේමි කුමාරයව අඳුරන්නේ නැද්ද කියලා. මේ වෙලාවේ මෙතෙන්ට එන තේමෝගේ පහර දීම නිසා ඔටුනේමි කුමාරයා වතුරට වැටෙනවා. හොස්පිටල් එකට අරන් ඇවිත් ගොඩක් අමාරුවෙන් තමයි එයාව යථා තත්ත්වයට ගන්නේ. ඉතින් ඔටුනේමි කුමාරයා එතන ඉන්න සභාපතිතුමියට කියන්නේ එයා තමයි තේයොන් කියලා. අද එපිසෝඩ් එක පටන් ගන්නෙ එතන ඉඳන්. අපි බලමු අද කතාව කොහොමද කියලා. ඔටුනේමි කුමාරයා එයා තමයි තේයොන් කියලා කියනකොට තේමෝ වගේම සේනා ගොඩක් කලබල වෙනවා. තේමෝ ඔටුනේමි කුමාරයාගෙන් අහන්නේ මේක ඔයා මුලින් ඉඳන් කරපු සැලැස්මක්ද? ඔයා කවුද කියලා. මේ විදිහට ප්‍රශ්න කරන්න පටන් ගන්නකොට සභාපතිතුමිය තේමෝට කියන්නේ ඔටුනේමි කුමාරයාගේ බාරකාරයා විදිහට ඉන්න පාක්හත් එක්කම තුන්දෙනාම කරුණා කරලා එළියෙන් ඉන්න කියලා. ඒක නිසා තේමෝට වගේම සේනටත් මේ කාමරයෙන් පිටත් වෙලා යන්න සිද්ධ වෙනවා. සභාපතිතුමිය ඔටුනේමි කුමාරයා ළඟට කිට්ටු වෙන්නේ ඔයා දැන් කිව්වේ තේයොන් කියලාද කියලා අහන ගමන්. එතකොට ඔටුනේමි කුමාරයා කියනවා ඔව් අච්චි අම්මි කියලා. මේ වෙලාවේ සභාපතිතුමිය එයාගේ මුණුමුරා ලැබුණ සතුටට ඔටුනේමි කුමාරයා වැළඳගන්නේ අඬන ගමන්. මේ දෙන්නගේ කතාව අහගෙන ඉන්න තේමෝ නම් ගොඩක් කලබලයෙන් තමයි ඉන්නේ. මේ අතරතුරේ සේනා පාක්කාට පොඩ්ඩක් කතා කරන්න ඕනේ එළියට එන්න කියලා එයාව එක්කගෙන ඇවිත් එයාට කියන්නේ ඇයිවා මගේ ඉස්සරහට නිතරම පේන්න ඉන්නේ. එතකොට පාක්කා අහනවා අක්කේ ඔයාට මාව දකින්න එක ඒ තරම් කරදරයක්ද කියලා. සේනා කියනවා ඔයා හොස්පිටල් එකේ දැකපු කෙනා. මම මේ දවස්වල දින ගත කරන කෙනා. මම එයාට ගොඩක් ආදරය කරනවා. එයාට වගේම සභාපතිතුමියටත් මං ගොඩක් බොරු කියලා තියෙනවා. මගේ අම්මා ලන්ඩන් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් කියලා තමයි මං කියලා තියෙන්නේ. මං හොඳ පවුලක ඉපදුන කෙනෙක්. මගේ අම්මා මාළු විකුණනවා කියන්න මට බෑ. ඒක නිසා කරුණා කරලා ඔයාට මං සල්ලි දෙන්නම්. ඒවත් අරන් මේ රටින් පිටත් වෙන්න කියලා. එයා එහෙම කියලා ආපහු වෙනකොට එයා දකින්නේ තේමෝ එනවා. සේන කලබල වෙන්නේ තේමෝට එයා කියපු හැමදේම ඇහෙන්නේ නැති කියලා. ඒ තේමෝට කිසිම දෙයක් ඇහිලා නැහැ. පාක්කා ගෙදර එන්නේ තනියම. ඒ එනකොට සොන් මෑන්බෝ වගේම දොසි සෙන් උයොල් සුන් තුන්දෙනා යාළගේ කොණ්ඩ වේලන ගමන් තමයි ඉන්නේ. පාක්කා ආපු ගමන් පාක්කාගෙන් සෝමෑන්බෝ අහන්නේ ඔයාගේ ඔටුනේමි කුමාරයා එක්ක ඉන්නේ කියලා නේද? ඇයි එහෙනම් මේ ඔයා තනියම ආවේ කියලා. පාක්කා කියනවා එයාට හොඳ ගෙදරක් හම්බ වුණා. දැන් ඔයාලා ගැන හිතන්න කියලා. එහෙම කියලා පාක්කා කියනවා මේ විදිහට කොණ්ඩේ දික් කරගෙන ඉන්න එක විහිළුවක්. ඒක නිසා කොණ්ඩේ කපමු කියලා. ඒකට මේ තුන්දෙනාම ගොඩාක් අකමැති වෙනවා වගේම පාක්කාට විරුද්ධ වෙනවා. මේ අතරතුරේ ඔටුනේමි කුමාරයාට සභාපතිතුමියගේ ගෙදරින් හොඳ සැලකිලි ලැබෙනවා වගේම ඔටුනේමි කුමාරයා හිතන්නේ ඔටුනේමි කුමාරයාගේ ඝාතකයා කවුද කියලා හොයාගන්න නම් අනිවාර්යයෙන්ම තේයොන් විදියට ඉන්න ඕනේ කියලා. තේයොන් කියලා කියන්නේ එයාගේ පුනරුක්තිය කියලා තමයි විශ්වාස කරන්නේ. ඔටුනේමි කුමාරයාට සභාපතිතුමිය කියන්නේ කොණ්ඩේ කපන්න කියලා. ඒත් ඒකට ඔටුනේමි කුමාරයා පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. අනිත් දවසේ උදේ ඔටුනේමි කුමාරයා පාක්කාගේ නිවසට එනකොට පාක්කා සූදානමින් ඉන්නේ නිවස ඇතහැරලා යන්න. ඉතින් එයාලගේ රාජකීය ඇඳුම් ටික පාක්කා ආපහු එයාලට දෙනවා. පාක්කා මේ ඇඳුම් අතර තිබිලා ඔටුනේමි කුමාරයාට ඔටුනේමි කුමාරයා දුන්න ලෙන්සු ආපහු දෙනවා. එතකොට තමයි ඔටුනේමි කුමාරයාට මතක් වෙන්නේ මේ ලෙන්සුවේ තියෙන සමනලයා දුෂ්‍යමාන වෙලා එකපාරම අදුෂ්‍යමාන වුණා නේද කියලා. මේ සිදුවීමත් එක්කම තමයි ඔටුනේමි කුමාරයා අතීතේ මතක් කරන්නේ. ඒ වගේම පාක්කා එයාගේ බඩුව අතර තිබිලා තේයොන් එයාට ඇඳලා දුන්න චිත්‍රය අතර අරන් ඒකින්න සමනලයව මතකයට ගන්නවා. ඔටුනේමි කුමාරයා මේ තුන්දෙනාට කියන්නේ අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න විසඳ ගන්න නම් අපි අපේ කොණ්ඩේ කපලා අයින් කරන්න ඕනේ කියලා. ඒත් ඒ තුන්දෙනා ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ.
ඌයොල්සුන් කියන්නේ කොණ්ඩේ කපනවට වැඩිය මැරෙන එක ගෞරවාන්විතයි. ඒක නිසා මම කඩුව අරන් එන්නම්. අපි තුන්දෙනාම බෙල්ල කපාගෙන මැරෙමු කියලා. තේමෝට වගේ අනිත් අයටත් ඇත්තටම මේ ඉන්න තේයෝන්ද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා එයාලා සූදානම් වෙන්නේ ලීකා කුමාරයාගේ DNA පරීක්ෂණයක් සිදු කරන්න. ඩොක්ටර් කෙනෙක් ඇවිත් DNA පරීක්ෂණයට සාම්පල් ගන්න ලීකා කුමාරයා ළඟට එනකොට එයා ටිකක් කලබල වෙනවා. එතකොටම තමයි එයා ළඟ තිබ්බ ෆෝන් එක බිම වැටෙන්නේ. ඒ ෆෝන් එක අහුල ගන්න තේමෝගේ අම්මා ඒක බලනකොට දකින්නේ ඒකේ තියෙන ප්‍රොෆයිල් පිච් එක සභාපතිතුමියත් එක්කන් තේයෝන් ගත්ත පින්තූරයක්. ඉතින් ඉක්මනින්ම ෆෝන් එක සභාපතිතුමියට පෙන්නනවා. සභාපතිතුමිය තේමෝට කියනවා දැම්මම තේයෝන්ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්න කියලා. එතකොට තමයි තේමෝගේ ෆෝන් එකකින් ගන්න කෝල් එක තේයෝන්ගේ ෆෝන් එකට එන්නේ. ලීකා කුමාරයාට කොහොමද මේ ෆෝන් එක ලැබුණේ කියලා කිව්වොත් පාක්කා ළඟ තමයි මේ ෆෝන් එක තිබුණේ. එයාගේ අසල්වැසි නිවසේ හිටපු මිතුරියක් ඒ ෆෝන් එක අරන් යන්නේ එයාගේ ෆෝන් එක කියලා හිතාගෙන. ගෙදර ගියාට පස්සේ තමයි දකින්නේ ෆෝන් දෙක මාරු වෙලා කියලා. ඉතින් ඒ ෆෝන් එකේ ප්‍රොෆයිල් පිච් එක විදිහට තියෙන්නේ තේයෝන්ගේ වගේම සභාපතිතුමියගේ පින්තූරයක්. ඒ ඉන්නේ ලීකා කුමාරයා කියලා හිතලා ඒ ෆෝන් එක එයා දෙන්නේ ලීකා කුමාරයාට. මෙන්න මේ විදිහට තමයි මේ ෆෝන් එක ලීකා කුමාරයා අතටපත් වෙන්නේ. මේ හැමෝම හිතාගෙන ඉන්නේ තේයෝන්ට කලින් සිදුවීම් මුකුත්ම මතක නැහැ කියලා. තේයෝන් විදිහට ඉන්නේ ලීකා කුමාරයා නිසා කලින් දේවල් මුකුත් මෙයා දන්නේ නැහැ. ඉතින් මේ ෆෝන් එකේ ලොක් එකක් තියෙන නිසා ලොක් එක අයින් කරන්න පාස්වර්ඩ් එකත් ලීකා කුමාරට කියන්නේ තේයෝන්ට මතක නැහැ. සභාපතිතුමිය තේමෝට කියන්නේ තේයෝන් එක්ක ෆෝන් ෂොප් එකට ගිහිල්ලා මේ ෆෝන් එකේ ලොක් එක අයින් කරලා ෆෝන් එකේ ඩීටේල්ස් ගන්න කියලා. තේමෝ තේයෝන් එක එහෙම නැත්නම් ලීකා කුමාරයා එක්ක යන්නේ ෆෝන් ෂොප් එකට. මේ යන අතරතුරේ ලීකා කුමාරයා සාක්කුවේ තියෙන ලේන්සුව ගන්නකොට ෆෝන් එක එයාටත් නොදැනීම සීට් එකට වැටෙනවා. මේ ෆෝන් එකේ ලොක් එක ඇරියොත් මීට අවුරුදු 2කට කලින් තේමෝට තේයෝන්ක නිව්යෝක් වලදී හම්බ වුණා කියලා සාක්ෂි හම්බ වෙනවා. මොකද තේමෝට මතකයි තේයෝන්ගේ ෆෝන් එකෙන් ඒ දෙන්න ෆොටෝස් ගත්තා කියලා. සීට් එකට වැටෙන ෆෝන් එක එයා ඕෆ් කරලා සාක්කුවේ දාගන්නවා. ෂොප් එක ඇතුළට ගිහින් ෆෝන් එක හෙව්වත් තේයෝන්ට ෆෝන් එක හම්බ වෙන්නේ නැහැ. මේ අතරතුරේ සේනගේ අම්මා සේනගේ ගෙදරට එන්නේ පාක්කාට නැති වුණ මුදල් වලින් කොටසක් එයා හොයලා දෙන්නම්. ඊටු කොටස සේනට හොයලා දෙන්න කියලා කියන්න. සේනා එක කතා කර ඉන්නකොට තේමෝ සේනට කෝල් එකක් අරන් කියන්නේ එයා දැන් ඉන්නේ ගෙදර ළඟ. එයා ගෙදර එනවා කියලා. සේනාගෙන් කොහෙද ඉන්නේ කියලා හන්දින්. එයා තාම ගෙදර ආවේ නැහැ කියන ගමන් එයා ඉක්මනින්ම අම්මත් ගෙදරින් පිටත් කරනවා. මේ වෙලාවේ අම්මගෙන ආපු බෑග් එක අම්මට අමතක වෙලා තමයි අම්මා ගෙදරින් පිටත් වෙලා යන්නේ. ගෙදරට එන තේයෝන්ගේ ෆෝන් එක කඩලා දාන්න තමයි හදන්නේ. ඒ වෙලාවේ සේනා ඇතුළට එන නිසා එයා ෆෝන් එක සේනගේ අම්මගේ බෑග් එකට දානවා. තේමෝ වාඩි වෙලා ඉන්න තැන තියෙන සේනගේ අම්මගේ බෑග් එක දකින සේනා හොඳටම බය වෙන්නේ තේමෝ මේ බෑග් එක බලයි කියලා. ඒ වගේම තේමෝ හොඳටම බය වෙන්නේ මේ බෑග් එකට දාපු ෆෝන් එක නැති වෙයි කියලා. මෙන්න මේ වෙලාවේ තමයි සේනා කතා කරන්නේ ගොඩක් දවසකින් අපි එළියට ගියේ නැහැනේ. ඒක නිසා අපි එළියට ගිහින් කෑම මොකොත් කමු කියලා. ඒත් එක්කම මේ දෙන්න යන්න පිටත් වෙනකොට සේන දකිනවා එයාගේ අම්මා බෑග් එක ගන්න ආපහු ගෙදරට එන විදිහ. සේනා ඉක්මනින්ම ආපහු ගෙදරට එන්නේ එයාට දෙයක් අමතකුණා කියලා. ආපහු ගෙදර එන සේනා එයාගේ අම්මට බෑග් එක දීලා අම්මා පිටත් කරාට පස්සේ තේමෝ ඇවිත් මේ බෑග් එක හොයන්න පටන් ගන්නේ. බෑග් එකේ තියෙන ෆෝන් එක තේමෝට නැති වෙන නිසා. මේ අතරතුරේ පාක්කා එයාගේ ගෙදර සම්පූර්ණයෙන් මස් කරලා. එතකොට තමයි යාට මතක් වෙන්නේ එදා පාක් එකේදී ලීකා කුමාරයාත් එක්කන් ගත්ත රාබු බෝනික්කා අතුරුදහන් කියලා. ඉක්මනින්ම කුණු අරන් යන ලොරියේ තිබිලා බෝනික්කවත් හොයාගෙන පාක්කා ආපහු ගෙදරට එනවා. මේ අතරතුරේ සභාපතිතුමිය ලීකා කුමාරයා ඇතුළු යාළුවෝ තුන්දෙනාට කෑම වේලක් සූදානම් කරනවා. තේමෝගේ අම්මා අහන්නේ ඔයාලා කවුරුත්ම කොණ්ඩේ කපන්න කැමති නැද්ද කියලා. මේ අය උත්තර දෙන්නේ අපි කවුරුත්ම කොණ්ඩේ කපන්නේ නැහැ කියලා. දෝසීසෙන් අහනවා කැමරට තියලා තියෙන පිහිය මොකටද කියලා. සභාපතිතුමිය කියනවා ආහාර කුඩා කැබලි වලට කපා ගන්න ඕනේ. ඒක නිසා තමයි පිහියක් තියලා තියෙන්නේ කියලා. එතකොට තමයි දෝසීසෙන් කියන්නේ අපේ ඌයොල්සුන් තාම දක්ෂයි පිහිය හසුරවන්න කියලා.
ඉතින් එයා එයාගේ කඩුව අරන් මේ ආහාර කුඩා කැබලි වලට කපනවා. අනිත් අය පුදුම වෙලා බලන් ඉන්නවා. ආහාර ගැනීමෙන් අනතුරුව ලීකා කුමාරයා කාමරයට එන්නේ අනිත් 3 දෙනාවත් එක්කගෙනමයි. ඒ 3 දෙනාට තේයෝන්ගේ පින්තූරයක් පෙන්නලා කියන්නේ මම දැන් කියන දේ ඔයාලා 3 දෙනා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මට කවුරුත් ඔටුනහිමි කුමාරයා කියලා කියන්න බෑ. මට තේයෝන් කියලා තමයි කතා කරන්න ඕනි කියලා. ඒ වගේම කුමාරයා පැහැදිලි කරනවා තේයෝන් කියලා කියන්නේ කුමාරයාගේ පුනරුක්තියක් කියලා. තව ටිකකින් ඔයාලට කුමරිය බලා ගන්න පුළුවන්. කුමරියගේ පුනරුක්තිය කොතනද කියලා තේරුම් ගත්ත නිසා තමයි මම ලීකා කුමාරයා විදියට පෙනී ඉන්නේ නැතුව තේයෝන් විදියට පෙනී ඉන්නේ. මට පේන විදියට තේයෝන් මේ වෙනකොට මිය ගිහින් එකම කාල රාමුවක දෙන්නෙක්ට ජීවත් වෙන්න බෑ. ඒක නිසා තමයි අපිව ජෝසන් වලින් මෙහෙට අරන් ඇවිත් තියෙන්නේ. අපි තේයෝන් මිය ගියේ කොහොමද කියලා වගේම කුමරියගේ මරණයට වග කියන්න ඕනේ කවුද කියලා හොයාගත්තොත් අපිට පුළුවන් ජෝසන් වලට යන්න කියලා. මේ 3 දෙනාම ලීකා කුමාරයාගේ කතාව පිළිගන්නේ කුමාරයා හරිම ඥානවන්තයි කියලා කියන ගමන්. ඔටුනේමි කුමාරයා පාක්හාගේ නිවසට එනකොට පාක්හා අතේ තිබුණු බිත්ති සැරසිල්ලක් බැල්කනියකින් වැටෙන්න යන නිසා එයා ඒක ගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. ඔටුනේමි කුමාරයා හිතන්නේ පාක්හා සියදු වෙනසා ගන්න හදනවා කියලා. ඉක්මනින්ම දුවගෙන ඇවිත් පාක්හාව අල්ල ගන්නවා. පාක්හාට හුස්ම ගන්නත් බැරුව යනවා මෙන්න මේ වෙලාවේ. ඉතින් මේ වෙලාවේ ඔටුනේමි කුමාරයාට බනින්නේ මට ඔයාව පෙන්වන්න බෑ කියලා කියන ගමන්. පාක්හාගේ නිවසේ මෙන්න මේ විදිහට සිද්ධ වෙනකොට රාජකීය ඇඳුම් වලින් සැරසෙන සොන්මෑන් බෝ වගේම දෝසි සෑන් ඌයොල්සුන් සභාපතිතුමියගේ නිවසේ පූජාවකට සූදානම් වෙනවා. ෆ්‍රිජ් එකේ දාලා තියෙන සෝස් එක කන ගමන් ඉන්න දෝසි සෑන්ව දකින සභාපතිතුමිය කලන්තේ දාලා වැටෙනකොට තේමෝගේ අම්මා ළඟට යන ඌයොල්සුන් තේමෝගේ අම්මවත් බය කරලා සිහි නැති කරනවා. ඊට පස්සේ මෙන්න මේ 3 දෙනා පූජාව පටන් ගන්නවා. එතකොට තමයි ගෙදර සේවිකාව එතෙන්ට එන්නේ. එයාව දකින මේ 3 දෙනා හොඳටම බය වෙලා කලන්තේ දාලා වැටෙනවා. අනිත් දවසේ උදේම මේ 4 දෙනා යන්නේ සභාපතිතුමියගේ කම්පැනි එකට. කම්පැනි එකට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ කාන්තාවන්ට විතරයි. කොණ්ඩේ වවාගත්ත පිරිමියට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේක කුමාරයා කිව්වත් අනිත් අය පිළිගන්නේ නැති නිසා එයාලට ඇතුළට ගිහින් බලන්න කියලා කියනවා. මේ 3 දෙනාම යන try කරත් ආරක්ෂක නිලධාරීන් එයාලට යන්න දෙන්නේ නැහැ. මේ නිසා තමයි ඔටුනේමි කුමාරයා තීරණය කරන්නේ කොණ්ඩේ කපලා දාන්න. ඔටුනේමි කුමාරයාට මතක් වෙනවා පාක්කා ළඟ මතකයන් තියාගන්න පුළුවන් විදිහේ පින්තූර ගන්න මැෂින් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ කැමරාවක් තියෙනවා කියලා. ඉතින් මේ 4 දෙනාම ගිහින් පාක්කාත් එක්කන් පින්තූර කිහිපයක් ගන්නවා. ඊට පස්සේ තමයි ඔටුනේමි කුමාරයා අනිත් 3 දෙනාත් එක්කන් ගිහින් කොණ්ඩේ කපන්න සූදානම් වෙන්නේ. මේ අතරතුරේ පාක්කා එයාගේ නිවස අතෑරලා යන්න පිටත් වෙනවා. කොණ්ඩේ කපන්න අනිත් අය කොච්චර අකමැති වුණත් කොණ්ඩේට කොච්චර ආදරය කරත් මේ 4 දෙනාම හරිම දුකින් එයාලගේ කොණ්ඩේ කපලා දානවා. ඔටුනේමි කුමාරයා ඊළඟට දුවගෙන ඉන්නේ පාක්කාව බලන්න. ඒත් ඒ වෙනකොට පාක්කා නිවසින් පිටත් වෙලා ගිහිල්ලා පාක්කා යන බස් එක පස්සෙන් එලවගෙන එන ඔටුනේමි කුමාරයා ලොරියක හැප්පෙන්න යනවා. මේ ලොරියේ තියෙනවා මුහුදු වෙරළක පින්තූරයක්. ඔටුනේමි කුමාරයා එයා ළඟ තියෙන කාඩ් එක දීලා මේ පින්තූරේ මිලදී ගන්නවා. ඒ වාහනේම තමයි ඔටුනේමි කුමාරයා පාක්කා යන බස් එක පස්සෙන් ෆලෝ කරන්නේ. එයාලට පුළුවන් වෙනවා ටික දුරක් යනකොට බස් එක නවත්ත ගන්න. බස් එකට නගින ඔටුනේමි කුමාරයා පාක්කාටත් බැනලා පාක්කාව ආපහු එක්කන් එනවා. මේ විදිහට රූට් ඔෆ් ප්‍රින්ස් කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් තරම් ඉක්මනින්ම එන්නම්.